සියලු දෙනාට සුබ දවසක්. හදිසියෙම Facebook live එකට ආවේ මේ වැලිගම තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. පවුල් ඍජුව 2500කට 3000කට බලපාන ප්‍රශ්නයක්. සම්පූර්ණයෙන්ම ජීවනාලිය කඩාගෙන වැටෙන වැඩක්. මම හිතන්නේ දැන් වැලිගම ආණ්ඩුව ජාතික ජනබලවේග ප්‍රමුඛ ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා වැලිගම තියෙන සියලුම සර්ෆින් ක්‍රීඩාවට අයිති ඒ සියලුම ආයතන බෙරළ තීරයේ තියෙන ඒවා දැන් බැකෝ දාලා කඩලා දානවා. ඒකට කියලා තියෙනවා අයින් කරගත්තේ නැත්නම් කොහොමද බැකෝ දාලා කඩනොයි කියලා. ඉතින් මම හිතන්නේ මම මේකේ නීති අනුකූලභාවය ගැන මම ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම මම මේක අහනවා. හැබැයි එහෙම නීති අනුකූල තත්ත්වයක් තිබිලත් මේ වගේ දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද අපි සංචාරක කර්මාන්තය දිහා බැලුවම වැලිගම ආසනය කියන්නේ වැලිගම මුහුද කියන්නේ මෙදිස්ස මුහුද කියන්නේ මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ ෆොරිනර්ස් ලංකාවට එනකොට ඒ ෆොරිනර්ස්ලා එන්නේ සර්ෆින් ක්‍රීඩාවට තමයි වැඩිපුරම එන්නේ. ඉතින් හොටෙල් වැලිගමට ආවේ පස්සේ ඒ තාමත් මෑතකදී තමයි හොඳ හොටෙල් වැලිගමට ආවේ. ඊට කලින් හැමෝම ඒ එන ෆොරිනර්ස්ලා ආවේ බහුතරයක් ආවේ සර්ෆ් කරන්න. ඉතින් අපි සියලු දෙනා දන්නවා සර්ෆින් කියන්නේ කොච්චර ලොකු ක්‍රීඩාවක්ද, අනිත් එක වැලිගමට කොච්චර මේ හිතවත්කමක් තියෙන ක්‍රීඩාවක්ද කියලා. මොකද අපේ මං හිතන්නේ මේ සර්ෆින් ව්‍යාපාර තියෙනවා බර ගානක්. හැබැයි ඒකේ පවුල් සංඛ්‍යාව බැලුවම ඍජුව පවුල් 2500ක් 3000කට අයිති වෙන දෙයක් තමයි මේක. ඉතින් මම කියන්නේ මං ඉතාමත්ම කාරුණික ඉල්ලීමක් කරනවා. දැන් මම මේ අවස්ථාවට ගියෙත් නැත්තේ මොකද මම කැමති වුණේ නැහැ මිනිස්සුන්ගේ හැඟීම් එකල සෙල්ලම් කරන්න. මොකද මම දන්නවා මම උතන්ට කියලා කෑ ගැහුවා නම් අනිවාර්යෙන්ම උතන කෝලහලයක් වෙලා ඊට පස්සේ ඇතුළට යන්නේ මම විතරක් නෙමෙයි හිරේ යන්න වෙන්නේ. එතන හිටපු බලන් හිටපු කට්ටියටත් යන්න වෙනවා. එතන අපි මොන හරි දෙයක් ඇති කරයි කියලා. ඉතින් මම ඉතාමත් කාරුණික ඉල්ලීමක් කරන්න කැමති මේ ආණ්ඩුවෙන්. දැන් ඔබතුමාලා වහාම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව කැඳවන්න. කැඳවලා දැන් මේක ඉවත් කරපු එක දැන් අපිට ආයෙත් වෙනස් කරන්න බෑ. මොකද ඒක ගැන කතා කරලත් වැඩක් නැහැ. දැන් ඔබතුමාලා ඒ දේ කරලා ඉවරයි. ඉතින් ඔබතුමාලා ඉස්සෙල්ලම කරන්න තිබ්බේ මේකට විකල්පයක් හොයන එක. විකල්පයක් හොයන එක තමයි මුහුද ගාවට වැඩි නම් එහෙනම් තව පොඩ්ඩක් හරි පිටිපස්සට අරන් මේ ඉන්න කට්ටියටම ටෙන්ඩර් ක්‍රමයට දෙනවද? එහෙම නැත්නම් විධිමත් ටෙන්ඩර් පරිපාටියක් අනුගමනය කරනවද කියන එක මේ සියලු දෙනාට කියලා තමයි මේ වැඩේ කරන්න තිබ්බේ. මොකද මේ දවසට එන ඒ අතට හම්බ වෙන ගානෙන් තමයි ගෙදර ගිහිල්ලා තමන්ගේ නෝනට තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ ඒ සල්ලි වලින්. ඉතින් මේක මේ අවුරුදු ගණන් අවුරුදු 10ක් 15ක් තිස්සේ මේ තියෙන ප්‍රසිද්ධ පෙළේ තියෙන ලොකු සමාගම් වගේ නෙමෙයි මේවා එදිනෙදා ජීවිතයට යොදා ගන්න මේ ව්‍යාපාර තමයි මේවා. ඉතින් මම කියන්නේ මේවා ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මම ඉතාමත්ම ලොකුවට මේකට කම්පා වුණා. මොකද මංගල සමරින ඇමතුමා ඉන්න කාලේ අපි වැලිගමට මං නගරාධිපති වෙලා ඉන්න කාලේ මේ අපි මේක නීති අනුකූල බවත් බලලා අපි වැලිගම සිටි ප්ලෑන් කියලා අපි වෙනම ප්ලෑන් එකක් ඇන්දා. ඉතින් මම මේ ආණ්ඩුවට කියන්නේ ඔබතුමාලා මේ අලුතෙන් ප්ලෑන් අඳින්න ඕනේ නැහැ. ඔබතුමාලා UDA එකට ගියාම වැලිගම සිටි ප්ලෑන් කියන එක මේක දැන් තියෙනවා. ඔබතුමාලට තියෙන්නේ මේක ගැසට් කරන එක විතරයි. එතකොට සියලු දෙනාටම සාධාරණයක් වෙනවා. මොකද කිසිම රටක මේ වගේ දේවල් කරන්නේ නැහැ. අනිත් එක අපේ තායිලන්තයට යන්න, මලේසියාවට යන්න, සිංගප්පූරුවට යන්න කිසිම තැනක සිංගප්පූරුව එහෙම කෙසේ වෙතත් ওই තායිලන්ත වගේ රටවල් තමයි අපිට වගේ මේ ඔය පටාය වගේ තැන්වල එහෙම මුහුදේ එහෙම තියෙනවා. ඉතින් එහෙම ඒ බිස්නස් කරන කට්ටියට ඒගොල්ලා රජයෙන් ඒක නීති අනුකූල බව කෙසේ වෙතත් ඒක රජයෙන් ඒගොල්ල පොඩි chance එකක් දීලා තියෙනවා මේකට. ඉතින් මම කියන්නේ කරුණාකරලා හිතන්න. මොකද මට ලොකුවටම කැක්කුම තියෙන්නේ මොකද මම නගරාධිපති වෙලා ඉන්න කාලේ වැලිගම නගර සභාවේ අපි කොහොම හරි කරලා අපි උනන්දුනේ මේ සර්ෆින් ක්‍රීඩාව විතරක් නෙමෙයි මේ සංචාරක කර්මාන්තයටම අපි කොහොමද උදව් කරන්නයි කියන ඒ හැඟීමෙන් තමයි අපි ක්‍රියා කරේ. ඉතින් කරුණා කරලා මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේකට විකල්පයක් දෙන්න. ඉතාමත් ඉක්මනින් මේකට මාස ගාණක් අගෝස්තු සෙප්තැම්බර් වෙනකන් ඉන්න එපා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් ඔබතුමාලට ඕනම වෙලාවක කැඳවන්න ඔබතුමාලට අයිතිය තියෙනවා. ඉතින් ඔබතුමාලා කරුණා කරලා ඒක කැඳවලා අපිටත් ආරාධනා කරන්න, මටත් ආරාධනා කරන්න. අනිවාර්යයෙන් මමත් ඒකට එන්නම්. මමත් ඇවිල්ලා ඔබතුමාලත් එක්කලා වාද විවාද කරන්න නෙමෙයි. හැබැයි ඔබතුමාලට මේකේ ඇත්ත තත්ත්වය මම පෙන්නලා දෙන්නම්. ඉතින් මම කරන එකම ඉල්ලීම ඒකයි. දැන් මම ගෙදර ගිය කෙනෙක්. ගෙදර ගිය කෙනෙක් කියන්නේ මම පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් මම පරාජයටපත් වෙලා මම දේශපාලනයෙන් පොඩි කාලයකට මම ඈත් වෙලා හිටපු කෙනෙක්. හැබැයි ඉතින් මේ වගේ දේවල් ඉස්සරහටත් අනිවාර්යයෙන්ම සිදු වෙයි. ඉතින් ඒ වගේ වෙලාවල් වල මිනිස්සුත් එක්කලා හිට ගන්න එක අපේ වගකීම, මගේ වගකීම. විශේෂයෙන් මට. මොකද අපේ මේ මං හිතන්නේ අපි නගර සභාව කරන කාලේ මං හිතන්නේ මේ සර්ෆින් ක්‍රීඩාව කරන කට්ටිය දන්නවා. අපිට සම්දි දුන්නත් නැතත් ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් දන්නවා දැන්
අපි හිටපු කාලේ අපි කොච්චර අහුම්කම් දුන්නද කියලා. හැම දෙයක්ම බැලන්ස් කරන් තමයි අපි වැඩේ කරේ. ඉතින් මේ ආණ්ඩුවට කරන මං හිතන්නේ මේක දැන් මම 3-4 පාරක්ම කිව්වා. කරුණා කරලා ඔබතුමාලට පුළුවන් ඉක්මනින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවලා මේක අයින් කරපු ඒවා ගැන කතා නොකර දැන් ඉස්සරහට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි මේ ක්‍රීඩාව කොහොමද ආයිත් අපි උඩටම ගේන්නේ? මේකෙන් අපි පසුබට වෙනවද? මොකද පොඩ්ඩක් හිතන්න දැන් ලංකාවට වැලිගමට ඇවිල්ලා තියෙනවා සංචාරකයෝ. ඒ සංචාරකයෝ ෆ්ලයිට් එකේ ටිකට් එක අරන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රධානම හේතුව වැලිගම ඇවිල්ලා සර්ෆින් යන්න. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් එහෙම වුණන් පස්සේ ඒගොල්ල දැන් අද හෙට උදේට දාගන්න තියෙනවා නම් සර්ෆින් ලෙසන් එකක් උදේ 6ට හෙට ගිහිල්ලා බලනකොට ඒක නැත්තම් වෙන කිසිම තැනක් නැත්තම් ඒ මිනිස්සු ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ මිනිස්සු යනවා කියලා වෙන පැත්තකට. අරුගම්බේ කල්පිටි ඔය වගේ තැන් වලට යන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ මේව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මොකද අපි කොවිඩ් එකෙන් උත් අපි බැට කෑවා. අපි පාස්කුරු දෙකෙන් උත් අපි බැට කෑවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩු කරන කාලේ බැට කෑවා සංචාරක කර්මාන්තේ. ඉතින් ඉතාමත්ම කාරුණික ආයතනය තමයි කරුණාකරලා මේක කරන්න. අපි අනිවාර්යයෙන්ම මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වලට එන්නම්. සර්ෆින් ක්‍රීඩාවට නිරත වෙලා උතන කඩෙහිම තිබ්බ සියලු දෙනාටම කියන්න කැමති කරුණා කරලා මේක මේ ලොකුවට කරලා උද්ඝෝෂණ කරලා මේ මං හිතන්නේ කලහකාරී අන්දමින් හැසිරෙන්න එපා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩේ කරගන්න. ඉතින් මේ වැඩේ කරගන්නකම් හරි මේ පොඩ්ඩක් මං හිතන්නේ ඉවසීමක් මේ පොඩ්ඩක් ඉවසීමක් තියෙන්න ඕනේ කියන එක ඇඟට අරන් අනිවාර්යයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඉක්මනින්ම කැඳවයි කියලා මං හිතනවා. ඒක කැඳවුවන් පස්සේ මේ ප්‍රශ්න ඔබතුමාලා වෙනුවෙන් කියලා කතා කරනවා. මං හිතන්නේ මම මේක ගැන අපේ විපක්ෂ 나යක සජිත් ප්‍රේමදාස මහතාට මම දැනුම් දීලා තියෙන්නේ. එතුමා කියලා තියෙනවා මේක පිළිබඳව එතුමා ඉතාමත්ම ඉක්මනින්ම ප්‍රකාශයක් කරලා ආණ්ඩුවට කියනවායි කියලා මේකට සාධාරණයක් කරන්නයි කියලා. ඉතින් එතකන් ඉවසන්නයි කියලා ඉල්ලීම කරමින් ආණ්ඩුවටත් ඒ අන්තිම ඉල්ලීම කරමින් මම අන්තිමටම කියන්න කැමති මේක හොඳට මතක තියාගන්න. මේක වෙනස් කරේ නැත්නම් මේකෙන් අපේ මුළු වැලිගමට විතරක් නෙමෙයි මුළු මහත් දකුණු පළාතේ සංචාරක ශ්‍රේෂ්ඨටම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවයි කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. සියලු දෙනාටම සුබ දවසක්.